කතාවලට නම් ගරු නියෝජක කතානායකතුමනි ලෑස්ති වෙන්න එපා. ඒවට ලෑස්ති වෙන්න එපා. ඔබට විහිළුවක් මේක. ටික් එක ගා ඉන්න. අහිංසක මැරිච්ච මිනිස්සුන්ට තමයි වේදනාව තියෙන්නේ. ඔයාලට මේක විහිළුවක්. ඔව් අපි දැක්කනේ ඔයාලගේ විහිළු මීට තරු ඇමතුමා මේ කරුණාකරලා දැන්වත් විහිළු නොකර අහගන්න. විහිළු නොකර අහගන්න. අපෙන් අහගන්නත් එපා. ඔබතුමාලා මිනිස්සු පස්කන්දු වලට යට වෙනකම් බලන් ඉඳලා දැන් ඇවිල්ලා මෙතන විහිළු කරන්න ලෑස්ති වෙනවා. ගා නියෝජක කතානායකතුමනි ඔබතුමාට මේ විපක්ෂයට චෝදනා කළා මේකත් බේර ගන්න පුළුවන් කියලා හිතනවා නම් වැරදිලා. අදටත් කඳුරුවල පාසල්වල මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට ගෙවල් දෙනවා කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ලක්ෂ 50යි 100යි තකරමක් ගියාම 10ක් දෙනවා කිව්වා. දැන් ඔබතුමාලා අද වෙනකන් දැනුම් දුන්නද ප්‍රාදේශීයකම්වරුන්ට කොහොමද ඒකට ක්‍රියාත්මක වෙන්නේ කියලා? කොහොමද ආධාර දෙන්නේ කියලා? කොහොමද ජීවිත ගොඩනගන්නේ කියලා? හැබැයි ඔබතුමාලාට හිතර දෙන දෙයක් කිව්වම ඒක හොයන්න පොලිසිය යවනවා. ජනාධිපතිතුමාට හරි ඇමතිවරයෙක්ගේ හිත රිදුනොත් ගරු නියෝජක කතානායකතුමනි පොලිසිය CID එක ඔක්කොම යනවා. හැබැයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වෙලා තාමත් කඳුරුවල ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත හදන්න යන්න බෑ කාටවත්. ඒවට පොලිසි නෑ. ඒවට ආණ්ඩුත් නෑ. ඒවට බලන්නේ නිලධාරී. දැන් කොත්මලේ ගරු නියෝජක කතානායකතුමනි අපේ රම්බොඩ ගම්මායේ නායක් ගියා. මොකද MPR එකෙන් ගිහලා ලියුම දුන්නේ? ගෙවල් පැලිච්ච අයට කිව්වා ගෙවල් වලට යන්න. මිලිමීටර 50ට වැඩියෙන් වැස්සොත් පොඩක් බලා ගන්න. 100ට වැඩියෙන් වැස්සොත් පරිස්සම් වෙන්න 150ට වැඩියෙන් වැස්සොත් එන්න කියනවා. දැන් MPR එක මිනිසුන්ට කියනවා. දැන් ඒක දනතුරු හැඟවීම. නිලධාරීන්ගේ ඉංගියක් තියනවා නම් ඒක පියවන ආණ්ඩුව කටයුතු කරන්න. නිලධාරී නායකයෙක්ගේ හැමතැනම මිනිස්සු කඳුරු වල දිගටම තියලා ලෑස්ති වෙන්න එපා. දැන් මේ ජනතාව නැවත පදිංචි කරන්න ඔබේ සලස්ම මොකද්ද? ආයේ මේ පහුගිය ආණ්ඩුව වලට වැස්සට නායාමට බයින්න එපා. දැන් ඔබතුමාලගේ පොළොන්නරුවේ අපේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයෙක් ඉන්න නිසා දැන් මේ කඩන් ගියා. වෙල්ල. ඉතින් ඔබතුමාලා මොකද්ද ඒකට ගන්න පිළිවෙල? පියවර. දැන් ගොවිතැන බලමුකෝ ඔබතුමාලාගේ ප්‍රදේශයේ මේ හැමතැනම ගොවි ගම්මාන පිටි විනාශ වෙලා තියෙනවා. ඔබතුමාලා කියනවා කිව්වට කටෙන්නේ ඔබතුමා රාජ්‍ය නායකයා හින්දා මම පිළිගන්නත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අවංක වෙන්න කරු ඇමතුමා දැන්වත් මේ අධිකරණ ඇමතුමා පේනවනේ හැරිලා බයින්න ඕනේ නැහැ නේ ඔහම. ඔබතුමා ඇත්ත කිව්වනම් ගරු නියෝජක කතානායකතුමනි මේ ගොවි ජනතාවගේ ගොවි බිම් විනාශ වෙලා. දැන් මේ නිවාස ප්‍රශ්නේ ඔබේ විසඳුම මොකද්ද? දැන් ජනාධිපතිතුමා කිව්වා ඉඩමකට ලක්ෂ 50ක් දෙනවා කිව්වා. ඉඩමක් ගන්න. දැන් ඒ 50 දෙන්නේ කවදද? සම්පූර්ණ ගේ විනාශ වුණොත් ලක්ෂ 100ක් දෙනවා කිව්වා. ඒ ලක්ෂ 100 දෙන්නේ කවදද? ඉඩමටයි නිවසටයි. දැන් මාසෙකටත් ළඟයි. දැන් ඔබතුමාලගේ ත්‍රිලියන එක මුදලුත් තියෙනවා නම් සල්ලිත් ළඟ තියෙනවා. සල්ලි දෙන්න බැරි කමක් නැහැ. දැන් අවසානයේ මොකක්ද වෙන නියෝජක කතානායකතුමනි වෙන්නේ? ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුවේ. හැබැයි නිලධාරීන්ට ලිඛිතව යන්නේ නැහැ. ග්‍රාම සේවක මහත්තයාගේ බලය ලැබෙන්නේ නැහැ. මිනිස්සු වට කරගන්නේ ග්‍රාම සේවක මහත්තයාව. මිනිස්සු කියලා මුදල් ඉල්ලන්නේ ප්‍රාදේශීය ලේකම්ගෙන්. ඒ අය දන්නේ නැහැ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියන ඔක්කොම බොරු කියලා ඇත්ත කියලා. බොරු කියලා. මොකද ජනාධිපතිතුමාම කිව්වනේ පාර්ලිමේන්තුවේ මම ඇත්ත කියනවා. බොරු කියන්න ඕන පාර්ලිමේන්තුවේ කියන්නේ කියලා.